අයිබෝවන් ඉතින් ලයිෆ්ස්ටයිල් පාරාදීසේ YouTube channel එකට ඔයගලන් අදත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම දැක්කා ගොඩාක් අය what's in my bag segment එක කරලා තිබ්බා. මම කලිනුත් ගොඩාක් කාලයකට කලිනුත් what's in my bag segment එකක් කරා. ඉතින් මං හිතුවා කාලෙන් කාලෙට ගෑණියක් කියන කෙනාගේ කාන්තාව එතකොට ගැහණු ළමයා ගැහණු දරුවා නේ ගර්ල් අපි එහෙමනේ කියන්නේ කාලෙන් කාලට අපිට පාවිච්චි කරන වචනේ වෙනස් වෙනවා. චූටි කාලෙදී පුතා දුව බබා ඔහොම කියනවා. ටිකක් ලොකු වුණාම අක්කා නංගී ඔහොම කියනවා. තව ටිකක් ලොකු වුණාම එතකොට අර ගෑනු ළමයා ඔහොම තමයි කතා කරන්නේ. හරි. අර ලේඩි ටිකක් ලොකු වුණාම තව ටිකක් ලොකු වුණාම අර ලේඩි එහෙම. ඉතින් ඔහොම කාන්තාවක් ටිකක් වයස යන්න එයාගේ බෑග් එක වෙනස් වෙනවා කියන එක මම තේරුම් ගත්තා. විශේෂයෙන්ම බෑග් එකේ ඇතුලේ තියෙන දේවල් වෙනස් වෙනවා කියන එක මම ගොඩක් තේරුම් ගත්තා. ඉතින් එහෙම තමයි ජීවිතේනේ අපේ ජීවිතේ කාලෙන් කාලට වෙනස් වෙනවනේ. ඉතින් මම අද හිතුවා මට හරි පුදුමයි. මම මේ අදත් කල්පනා කරා මගේ කාලෙන් කාලට බෑග් එක වෙනස් වෙච්ච විදිය හරිම පුදුමයි කියලා. ඒ කියන්නේ ටීනේජ් වයසේදී අපි ගිහින බෑග් එකේ තියෙන්නේ මොනවද? ගොඩක් වෙලාවට ක්ලාස් බෑග් එකනේ තියෙන්නේ. ඉස්කෝලේ බෑග් එකට අමතරව ගොඩක් වෙලාවට අපි ඒකේ දාන් යන්නේ ක්ලාස් එකේ පොත් 50ක් චූටි කණ්ණාඩියක් ෆෙයාර් ඇන්ඩ් ලව්ලි එකක් ඔය වගේ දේවල්නේ. හරි සල්ලි ටිකක් ලේන්සුවක් ඔය වගේ දේවල්. තව ටිකක් ඔෆිස් යන්න වගේ පටන් ගත්තාම මේකප් පවුච් එකක් ෆෝන් එකක් චාර්ජරයක් ඔය වගේ දේවල් essentials තියෙනවා. හරි. එතකොට තව ටිකක් ලොකු වෙලා කසාද බැන්දාම ආයෙත් යාගේ හෑන්ඩ් බෑග් එකේ ඇතුලේ තියෙන දේවල් වෙනස් වෙනවා. ඊට පස්සේ හොඳම දේ තමයි බබෙක් හම්බුනාම හෑන්ඩ් බෑග් එක වෙනස් වෙන විදිය. ඉතින් බබෙක් හම්බුනාම ලේඩි කෙනෙක්ගේ බෑග් එක වෙනස් වෙන්නේ කිරි බෝතලේ නැපිස් පැම්පර්ස් පැකට් කීපයක් ඔය වගේ දේවල් වලින් තමයි වෙනස් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ටිකක් මැදි වයස එනකොට ඒත් ඒගොල්ලන්ගේ හෑන්ඩ් බෑග් එක වෙනස් වෙනවා. එයාලට අවශ්‍ය දේවල්. ටිකක් වයසට යද්දි මොනවාද? බන පොතක් ඒ වගේ දෙයක් නේ වතුර බෝතලයක් ඒ වගේ දෙයක් තමයි වතුර ගෙනියන්න නැතිවත් වතුර බෝතලයක් බන පොතක් මොන හරි බෙහෙත් ටිකක් එයාගේ බෙහෙත් පෙට්ටිය නේ ඔය වගේ දේවල් තමයි ගෙනියන්නේ. ඉතින් ගැහණියක් කාලෙන් කාලෙට එයාගේ වයස යනකොට එයාගේ බෑග් එක වෙනස් වෙනවා කියලා මම දැන් ගොඩක් තීරුම් අරන් ඉන්නේ. ඉතින් මගේ මේ දවස්වල හෑන්ඩ් බෑග් එකේ තියෙන ඒවා ඔයගොල්ලෝ අහුවොත් එහෙම ඇත්තටම පුදුම වෙයි. ඔන්න මට හෑන්ඩ් බෑග් එකක් නෙමෙයි තියෙන්නේ. නිකන් මම ওই කෑමකට එහෙම යද්දී හොඳ බෑග් එකක් ගෙන මිසක් ඩේලි ගෙන ඔන්න බෑග් එක. හරි සැලොන් එකට ගෙන බෑග් එක මේක තමයි මම මේක මෙහෙම දාගෙන යන්නේ. මොකද මේකේ ලට්ට පට්ට ටික ඔක්කොම දාන්න පුළුවන්. මම ටිකක් ලොකු බෑග් එකක් හොය හිටියා. සමහර බෑග් එල්ලන් යන්න අමාරුයි. මොකද මගේ බඩු වැඩිනේ. ඉතින් මේකේ අර දෙකක් තියෙන නිසා දෙකටම දාන්න යන්න පුළුවන්. අනික මගේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තමයි සැලොන් එක තියෙන්නේ. ඉතින් එතකොට මට නගින්න ටිකක් අමාරුයි. මං ටිකක් වයසයිනේ දැන්. හරි. හති. මෙන්න මේ විදිහට තමයි මං සැලොන් එකට බෑග් එක ගෙනියන්නේ. දැන් මේකත් ගොඩක් කල් පාවිච්චි කරා. මං හිතුවා ටිකක් හොඳ බෑග් එකකට යන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා ටිකක් ස්ටයිල් එකට ඉතින් මම බෑග් එකක් ගත්තා. මෙන්න මේ ටිකක් ලොකු සයිස් එකක්. මේක මං හිතනවා මගේ බඩු ටික දාගන්න පුළුවන් කියලා. මොකද මේකේ ඉඩ තියෙනවා. අපි මේක ගලවලා බලමු. මේ බෑග් එකේ ප්‍රයිස් එක උනේ මේක 8000 ගාණක් කියලා 100ට 30ට ඩිස්කවුන්ට් එකක් මට හම්බුණා. පහුගිය ටිකේ ළමයි මම ගියා අර ගංවතුර සහනාධාර බෙදන්න මම දවස් 3ක්ම ගියා. දවස් 2ක්ම මම මගේ පොඩ්ඩලික වියදමින් කරේ. එක දවසක් මට මං කරපු ඒවා දැකලා වීඩියෝස් දැකලා මට රටේ ඉන්න මගේ ෆෑන් කෙනෙක් මුදල් වගේක් යවුවා. ඉතින් ඒ මුදලෙන් මම තව දවසක් කරා. දවස් 3ක්ම ගියා ගංවතුර සහනාධාර දෙන්න. මම වීලි ද්‍රව්‍ය නෙම ගෙනිච්චේ. පාසල් ගෙනිච්චේ බත් පාසල් අපි ගෙදර උයලා ගෙනිච්චේ. අපි හැමෝම එකතු වෙලා මගේ හස්බන්ඩ් මම අම්මා දුවගේ යාළුවෝ හස්බන්ඩ්ගේ යාළුවෝ සේරම එකතු වෙලා තමයි අපි ඒ කාර්යය ඉෂ්ට කරේ. ඉතින් වැල්ලම් පිටේ පැත්තට යනකොට කොළොන්නාව හරහා යන්නේ. කොළොන්නාව කියන්නේ දැන් මාරම මේ පැත්තක් වෙලා. ඒ කියන්නේ ගොඩක් මුස්ලිම්ස්ලා ඉන්නවා. ඉතින් අර ඩුබායි ෂොප්ස් එහෙම ගොඩක් ඒගොල්ලන් දාලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මම පොඩි කාලේ කොළොන්නාවේ ක්ලාසස් ගියා. ඒ තිබ්බ මම අවුරුදු 20කින් ওই කොළොන්නාවට ගියේ. මාරම වෙනස් වෙලා කොළොන්නාව. ඉතින් ඒ දැකලා තමයි මම එන සහනාධාර බෙදලා එන ගමන් දැකලා තමයි මේ බෑග් ෂොප් එකක් දැකලා ඒකෙන් ගත්තේ. මේකේ හොඳට ඉඩ තියෙනවා මේ. හොඳට ඉඩ තියෙනවා මේ පටි දෙකක් තෝරේ හිසට අමාරු නෑ. පටි දෙකක් තියෙනවානේ. එතකොට කැමති නම් මෙහෙම දිග පටියකුත් තියෙනවා.
ඉතින් මං හිතුවා මේ බෑග් එකට මාරු වෙන්න ඕනේ කියලා මම නිකන් ඉතින් ස්ටයිල් එකක් නැතුව බෑග් එකක් ගෙනින්න නිසා පොඩි ස්ටයිල් එකකට බෑ මොකද මම බෑග් ලව කෙනෙක් නෙමෙයි. හරි. ඉතින් ඒක පෙන්නන්න කලින් හරි ඒකට දාගන්න කලින් බඩු ටික මගේ බෑග් එකේ තියෙන ඒවා පෙන්නන්න. ඉස්සෙල්ලාම මෙන්න මේ පොකට් එකේ. මම බෑග් එක මෙතනින් තියාගන්නවා. මොකද මම හිටගෙන ඉන්නේ. ඒ පොකට් එකේ තියෙන ඒවා පෙන්නන්න. මම දැනට පාවිච්චි කරන ඩේලි හැමදාම ගන්න සැලූන් එකට මෙන්න මේ වියානා බ්‍රෑන්ඩ් එකේ සැන්ටල් බ්ලූම් කියන පර්ෆියුම් එක තමයි යූස් කරන්නේ. ඒ බෝතලේ බර නිසා මම මෙන්න මේකට දාගෙන තියෙනවා ෆිල් කරගෙන ඉන්නවා පර්ෆියුම් ටිකක්. ඒක ඊට පස්සේ මිරර් එකක්. ඒක මේ බලන්නේ නැහැ නිකන් මේක ඇතුලේ තියෙනවා විතරයි. හරිද? මතක තියාගන්න. ඊට පස්සේ සැලොන් එකේ ක්ලාස් එකේ අතුරු ගොඩක් තියෙනවා. අතුරු 4ක් විතර තියෙනවා. හරි. ඊට පස්සේ රෙඩ් ලිප්ස්ටික් එකක් මම කෝකටත් දාගෙන යනවා. දාගෙනම ඉන්නේ මේකේ. මොකද මේ මං හැමදාම ගාන එක නොගෑවත් නිකන් හරි ලිප්ස්ටික් එක ගියොත් රෙඩ් එකක් ඕනේ එකට යන නිසා මම ලිප්ස්ටික් එක දාගෙන ඉන්නේ මේක. මේක මං ගන්න එළියට. අත්‍තර ගන්නෙත් නෑ මම නමුත් මං දාගෙන ඉන්නේ. ඊට පස්සේ මම නෝස් රින් එකක් යූස් කරනවා. ඒක රත්තරන් එකක්. හැබැයි අර මම නහය විදලා නැති නිසා මේ ඩර්මා එකේ ඉවර වෙච්ච එකකට තමයි මම මේ දාගෙන තියෙන්නේ. ඩර්මා කන්සීලර් එක ඉවර වෙච්ච ඒකට දාන් ඉන්නවා. මොකද මේක රත්තරන් නිසා වැටේ කියලා. අනිත් එක මේක යන තැන ගෙනියන්නේ ඇයි දන්නවද? දැන් මේක මේ හිල්ල විදලා නෙමෙයිනේ මම මේක දාගෙන ඉන්නේ. ඉතින් මට බයයි කොයි හරි යද්දි වැටෙයි හරි මම මූණ පිහදද්දි මොන හරි වුණොත් ගලවලා දාලා ආයි මේකටම දාගන්න කියලා තමයි මම මේක තියාගන්නේ. හොඳේ? මේ බෑග් එකේ. ඊට පස්සේ රැපඩින් මේ බීලා ඉවර වෙලා. ඊට පස්සේ පෑනක් තියෙනවා. මේ අස් කරලා නෙමෙයි හොඳේ මේ තිබ්බේමයි ඔයගලන්ට පෙන්නන්නේ. බොරුවට අස් කරලා නෙමෙයි මම පෙන්නන්නේ. හරි ඒක එච්චරයි තියෙන්නේ. පොකට් එකේ. ඊට පස්සේ මේ ලොකු කෑල්ලේ මොනවද තියෙන්නේ කියලා බලමු. ලොකු කෑල්ලේ ලොකු මේක. සැලොන් එකට අපොයින්ට්මන්ට්ස් ගන්න අපොයින්ට්මන්ට් බුක් එක. දැන් මේ අවුරුද්දේ ඉවරයි. මේ 365ට පිටු 365ක් තියෙනවා. මේ අවුරුද්දේ ඉවරයි. ඒක ඇතුළෙම තමයි පෑනක් තව දාලා තියෙනවා. තව අලුත් එකක් මම ගන්න ඕනේ. මේ මගේ ලෝගෝ එකයි නමයි දාලා තමයි තියෙන්නේ. සිංහල මේකප් ගුරු කියලා තියෙන නමුත් සැලොන් එකේ නම නෙමෙයි දාලා තියෙන්නේ ඇකඩමි එකේ නම. මේක තමයි සැලොන් එකේ අපොයින්ට්මන්ට්ස් ගන්න බුක් එක. හරි. ඒක මෙතනින් තියෙනවා. ඊට පස්සේ ඔන්න දුප්පත් මගේ පර්ස් එක. මේ පරණ පර්ස් එකක් තියෙන ළමයි මට. මේවා මේ බ්‍රෑන්ඩඩ් ඒවා නෙමෙයි. මේක කැන්ඩි එකෙන් ගත්තේ. මහ ලොකු බ්‍රෑන්ඩඩ් එකක් නෙමෙයි. මම එහෙම බ්‍රෑන්ඩඩ් පස්සේ දුවන කෙනෙක් නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවනේ. හරි. මේක මේ සාමාන්‍ය ගානක්. ඊට පස්සේ මං 45 වෙච්ච කෙනෙක් නිසා මගේ කණ්ණාඩි කුට්ටම. ඔන්න බලන්න බෑග් එකේ දේවල් වෙනස් වෙන විදිය. දැන් තරුණ කෙනෙක් නම් ස්ටයිල් එකට මට ෂේඩ්ස් තියෙනවා, මේවා තියෙනවා කියලා පෙන්වන්න පුළුවන්. 45 වුණාම තියෙන්නේ කණ්ණාඩි කුට්ටම. ෂේඩ්ස් දාන ඒවා මගේ වාහනේ තියෙන්නේ. මම මේ බෑග් එකේ දාගෙන යන්නේ. ඔන්න ඊට පස්සේ තියෙන එක. මේ පවුච් එකේ තියෙන දේවල්. මේක අනිවාර්යෙන් ඕනේ. වැඩිපුරම තියෙන්නේ USB. USB 4ක් හරි 5ක් හරි තියෙනවා. තව ලිප්ස්ටික් එකක් තියෙනවා. ඔක්කොම USB කොණ්ඩ කට්ටක් මේ කොණ්ඩ කට්ටක් තියෙනවා හදිස්සියේ ගහගන්න. මේ තිබ්බේවමයි hand free SD card ඕවා තමයි තියෙන USB. මොකද ක්ලාස් එකේ වැඩවලටත් ඕනේ. හදිස්සියේ මම වීඩියෝ කර හිටියොත් එහෙම මගේ මේ SD card එක full වුණොත් එහෙම තියෙන වීඩියෝස් මම USB එකට දාගෙන ඒවා delete කරලා ෆෝන් එකෙන් ආයි රෙකෝඩින් වලට යනවා. ඒක නිසා තමයි හැමතිස්සෙම යන හැම තැනම මේක අරන් යනවා. හරි. ඉතින් ඔය වගේ දේවල් තමයි මේකේ තියෙන්නේ. මොකද මේ මට වීඩියෝස් වලට ඕන නිසා මොකද මම සැලොන් එකෙත් සමහරලාට වැඩ වීඩියෝ කරනවා, ක්ලාස් එකෙත් පාඩම් වීඩියෝ කරනවා. ඉතින් ඒක නිසා මගේ ෆෝන් එක අර ඉඩ මදි වෙනවනේ මදි වෙන නිසා තමයි මම USB තියාගෙන ඉන්නේ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේ මට නම් ඩේට් එකටම පීරියඩ්ස් වෙනවා සහ
මම පීරියඩ් ට්‍රැකර් එකක් දාගෙන ඉන්නේ. නමුත් මම මේක තියන් ඉන්නේ ඇයි දන්නවද? සමහරලාට ක්ලාස් එකේ ළමයි පෑඩ් එකක්වත් නැතුව ක්ලාස් එකට එනවා. එතකොට ක්ලයන්ට්ලා සමහරලාට සැලොන් එකෙත් මම තියලා තියෙන්නේ. නමුත් ඕල්රෙඩි මම බෑග් එකේ තියන් ඉන්නවා. කාට හරි ඕනේ පාරේ හරි කෙනෙක්ට ඕනොත් තියෙනවා. මොකද මම දෙතුන් පාර ඒ වගේ උදව් කරලා තියෙනවා. හොඳේ පෑඩ්ස් දීලා උදව් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා පෑඩ් 4-5ක් මම දාගෙන ඉන්නවා. මම ට්‍රැක් කරලා තියෙන්නේ මගේ පීරියඩ් මේ සර්කල් එක. ඒ වුණාට එහෙම ට්‍රැක් කරලා නැති කෙනෙක් නම් මතක තියාගන්න පීරියඩ් ට්‍රැකර් එකක් දාගන්න ඕගලන්ගේ. ඉතින් පෑඩ් එකක් අනිවාර්යයෙන්ම තියාගන්න බෑග් මාරු කරත් හරි. ඉතින් පෑඩ් පැකට් එකක් අනිවාර්යෙන් තියන් ඉන්නවා. ඊට පස්සේ මාස්ක් එකක් අනිවාර්යෙන් ගෙනියනවා. ඊට පස්සේ මගේ hand free මොකද මම වැඩ කර ෆේෂියල් කර ග්ලව්ස් දාලා සැලොන් එකේ කෝල්ස් ආන්සර් කරන්න බෑ. දුව හිටියොත් එහෙම දුව ආන්සර් කරනවා, ඇසිස්ටන්ට් හිටියොත් ඇසිස්ටන්ට් ආන්සර් කරනවා මගේ ෆෝන් එක. නැති වුණොත් මම hand free එක ගහගෙන වැඩ කරනවා. හරි. මම එහෙම කියලා ඩිස්ටර්බ් කරගන්නේ මගේ වැඩවලට. ඊට අමතරව මේ තියෙන ෆෝන් කේස්. ෆෝන් කේස් තියන් ඉන්නේ මම normally දාන් ඉන්නේ මෙන්න මේ ෆෝන් කේස් එක. මේකේ මෙන්න මෙහෙම කෑලි තියෙනවනේ. මේවා තියෙනවා මේවා අර ලස්සනේවනේ. මේවා දාන්න බෑ ට්‍රයිපොඩ් එකට. හරි කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙකුත් එක්කනේ. ට්‍රයිපොඩ් එකට මේවා දාන්න බැරි නිසා මම මගේ ෆෝන් දෙකටම අර normal ඒවා තියෙන්නේ. මේවයි මුකුත් නැහැනේ. මේවා අනිත් එක හරි සේෆ්ටි මේ ට්‍රයිපොඩ් එක. ට්‍රයිපොඩ් එකෙත් තද වෙනෝනේ මෙහෙම. තද වෙන නිසා අනිවාර්යයෙන්ම ෆෝන් කේස් එක ගාලා ඔයගොල්ලන් ට්‍රයිපොඩ් ගහනවා නම් මේ වගේ නිකන් normal case එකකුත් තියාගන්න. ඉතින් මේකේ normal case දෙකක් තියන් ඉන්නවා මම. මේක මම මේ දැන් මේක ගල්ලා දැන් මේ දාගෙන ඉන්නේ ඒකට. ඉතින් ඒක නිසා මේ phone case දෙක අනිවාර්යයෙන්ම මම ගෙනියනවා. ඊට පස්සේ මගේ බැංකු පොත මේ තියෙනවා බලන්න ළමයි. හරි බැංකු පොත තියෙනවා. ඊට පස්සේ මේ ඇවිල්ලා සැලොන් එකේ ගොඩක් AC තියෙන නිසා මට ටිකක් අමාරුයි වැඩ කරනකොට. මොකද අර මට ටිකක් සෙම තියෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට කරන්නේ මේ වගේ ස්කාර්ෆ් එකක් බැඳන් තමයි සැලොන් එකේ වැඩ කරන්නේ. හරි. ස්කාර්ෆ් ගොඩක් තියෙනවා. වෙලාවකට දෙක තුනක් මගේ බෑග් එකේ තියෙනවා. සැලොන් එකෙත් මම ලාච්චුකට දාලා තියන් ඉන්නේ. මේ වගේ ස්කාර්ෆ්. මේක මම මේ සේරම මම ගත්තේ කැන්ඩි එකේ. මේ ඔය පිරිමි ළමයි එහෙම ගේන ස්කාර්ෆ් තියෙන ඒවා. ඉතින් මේ මං ආසයි ස්කාර්ෆ් බඳින්න අනිත් එක. ඉතින් ඒක නිසා පොඩි මගේ ඩෙන්ටිටි එකක් තියෙනවනේ. ඉතින් ඒක කස්ටමර්ස්ලා දන්නවා මම ස්කාර්ෆ් එක දාගෙන සැලොන් එකට ගොඩක් වෙලාට ඉන්නේ. ඉතින් AC එක නිසා ඇත්තටම දාන් ඉන්නේ කොණ්ඩේ යනවා. AC එක වැඩි වුණාම සැලොන් එක අපේ ෆේෂියල් කරන කෑල්ලේ AC එක ගොඩක් කූල්. ඉතින් ඒක නිසා ස්කාර්ෆ් එකක් අනිවාර්යෙන් බෑග් එකෙත් තියෙනවා සැලොන් එකෙත් තියෙනවා. හරි. අනිත් ඒවා නම් නිකන් කුණු ගොඩවල් ළමයි තියෙන්නේ. ටිෂු කෑලි ඊට පස්සේ කණ්ණාඩිය බෙදෙන රෙදි කෑල්ල. හරි. ওই ටික තමයි මේකේ තියෙන්නේ. දැන් මේ බව් ටික මම එකෙන් අයින් කරා. ඉතින් බලමු මගේ මේ බව් ටික මේකට දාගන්න පුළුවන්ද කියලා. හරි. බුක් එක නම් අයින් වෙනවා. මොකද දැන් ඩිසෙම්බර්. මම මේක දාගන්නවා. පර්ස් එක. කන්ට්‍රි එක. බුක් එකක් දාගන්න පුළුවන්. මම අද බුක් එක ගෙනියන්නේ නැහැ. මොකද දැන් ඩිසෙම්බර්නේ. අලුත් බුක් එකක් ගන්න ඕනේ මම. ඒ නිසා මේ බුක් එක අයින් කරනවා. මේ බුක් එක බාරත් වැඩි. ඊට පස්සේ මගේ කන්නාඩි දෙක මේක ඊට තියෙනවා. හොඳයි. පැඩ්ස් මොකද නේද? හරි. ඔක්කොම ගේන්න පුළුවන්. යතු ටිකක් දාගන්න ඕනේ. යතු ටික නම් මේකේ මේ ඇතුලේ දාගන්න ඕනේ. පොඩි ගතියක් තියෙනවනේ අර ගිනට වැඩිය. බලමු ඉතින් ඒකටම ඇයිද දන්නේ නැහැ මම. මොකද ඒක හරි පහසුයි. මම වෙලාවට මටම හිනා මේ මොකද මම බෑලා මේ බැංකු වලට ඔක්කොටම නෝක දාගෙන. කිසිම ස්ටයිල් එකක් නැහැ. අනේ මන්ද මමත් ඉතින්. ඔන්න ඉතින් ගෑණියෙක්ගේ බෑග්ස් වෙනස් වෙන විදිය. ඔක තමයි අපේ ජීවිතයේ යථාර්ථය කියන දේ. හොඳේ අපි කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ වෙනස් වීම වලට අපි මූණ දෙන්න ඕනේ. හොඳටනේ ලස්සනට මූණ දෙන්න ඕනේ. ඉතින් හෑන්ඩ් බෑග්ස් වෙනස් වෙන විදිය මට හරි පුදුමයි ලේඩිස්ලාගේ. ඒ විතර නෙමෙයි. සපත්තු අපි හොඳට තරුණ කාලේ හයි හීල්ස් දානවා. බබෙක් හම්බුනාම ෆ්ලැට්මයි දාන්නේ. තා ටිකක් කාලයක් ගියාම වෙජ් හීල් දාන්නේ. එච්චරමයි. හීල්ස් දාන්නෙම නෑ. ඔය වගේ කොන්දේ අමාරු කකුල් කැක්කම වෙනවා. ඉතින්
මං හිතනවාද ඔයගොල්ලෝ මගේ බෑග් සෙග්මන්ට් එක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් ඉතින් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, යාළුවන්ටත් කියන්න. ලයිෆ්ස්ටයිල් පාරාදීසේ YouTube channel එක රියල්ම දේවල් මං ඔයගලන්ට ගේන්නේ ලයිෆ් එකේ. මොකද මට ඕනේ යථාර්ථය පෙන්වන්න ජීවිතය කියන්නේ මෙන්න මේක කියන එක. ඉතින් book of life ලයිෆ්ස්ටයිල් පාරාදීසේ. එහෙනම් ඉතින් ගිහින් එන්නම් ගොඩාක් ආදරේ.